මේ දිනවල ගැසට් කරලා තියෙන රෙජිස්ටර් සේවයේ 3 වෙනි පන්තියේ 2 වෙනි ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවුර්ත තරඟ විභාගය ගැන ඔයාලා දැන් දන්නවා. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි මේ විභාගය ලියලා යන්න පුළුවන් තනතුර මොකක්ද කියන එක. ඒ ප්‍රශ්නය වගේම ඔයාලා ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්න සියල්ලම निराකරණය කරගන්න මේ වීඩියෝ එක බලුවොත් පුළුවන්. ඉතින් අද අපි කතා කරනවා මේ විභාගය ලියලා ඔයාලා යන තනතුර, ඒ තනතුරේ නම, ඒ වගේම ඒ තනතුරට ලැබෙන වැටුප සහ අනිකුත් දීමනා, මෙම තනතුරටපත් වුණාට පස්සේ එතනින් ඉදිරියට යන්නේ කොහොමද? ඒ වගේම මෙම තනතුරටපත් වුණාම ඔයාලට කොහෙද වැඩ කරන්න වෙන්නේ? එම තනතුරේ ස්වභාවය කොමක්ද? ඒ වගේම මේ තනතුර ලැබෙනවත් එක්කම ඔයාලට ලැබෙන විශේෂ වරප්‍රසාද කිහිපයකුත් මම ඔයාලට අද කියනවා. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. එකතු වෙන්න මේ SL Exam Pro. රෙජිස්ටර් සේවයේ 3 වෙනි පන්තියේ 2 වෙනි ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවුර්ත තරඟ විභාගය මොකක්ද කියන එක ගැන ගොඩක් දෙනෙකුට අපැහැදිලි. ඉතින් මේ විභාගය ලියලා ඔයාලා යන තනතුර තමයි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කියන්නේ. ඇඩිෂනල් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්. ඉතින් භාවිතයේදී ගොඩක් වෙලාවට මේක ADR කියලා තමයි කියන්නේ. ඔයාලා දන්නා වගේම මේක දෙපාර්තමේන්තුගත තනතුරක්. ඒ කියන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ තනතුරක්. මේ තනතුර රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරක්. මාණ්ඩලික ශ්‍රේණියේ පහළම තනතුර තමයි මේක. එතකොට මෙතන ඉඳලා ඉදිරියට යන්න පාත් එකක් වෙනම තියෙනවා. ඉතින් හංගන්න දෙයක් නැහැනේ. රජයේ රැකියාවකට වගේම ඕනම රැකියාවකට ඉල්ලනකොට අපි බලනවා මේ රැකියාවෙන් අපිට ලැබෙන වැටුප කොහොමද කියලා. ඉතින් අපි බලමු මේ රැකියාවේදී ඔයගොල්ලන්ට ලැබෙන වැටුප කීයද කියලා. මේක MN5 කාණ්ඩයේ තනතුරක්. ඉතින් මේක ගැසට් පත්‍රයේ මේ ආකාරයෙන් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මීට අමතරව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයෙකුට වෙනත් දීමනා හිමි වෙනවා රජයේ රැකියා කරන අනෙත් අයට වගේම. ඊට අමතරව ඒ අදාළ අනියුක්ත වෙලා ඉන්න කාර්යාලය අනුව දීමනා ලැබෙන. උදාහරණයක් විදියට උප්පන්න විවාහන සහතික නිකුත් කිරීමේදී ලැබෙන දීමනා, ඔප්පු පත්තිරු ලියාපදිංචි කිරීමේදී ලැබෙන දීමනා, මේ වගේ දේවල් වැටුපට අමතරව හිමි වෙනවා. ඒ වගේම ඕනම තනතුරකට යනකොට අපි බලන තවත් දෙයක් තමයි මේකෙන් ඉදිරියට යන්න අපිට පාත් එකක් තියෙනවද කියන එක. ඉතින් මේ රෙජිස්ට්‍රාර් සේවය කියන්නේ ඉදිරියට යන්න පුළුවන් පාත් එකක් තියෙන තනතුරක්. ඉතින් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ මේ පිහිටවල තියෙන රෙජිස්ට්‍රාර් සේවයේදී තනතුරු බෙදෙන ආකාරය ගැන කිව්වොත් ඕගොල්ලන්ට ADR හිටියොත්, ඒ කියන්නේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වල ඉඳලා උඩට යන්න පුළුවන් ආකාර මෙන්න මේ වගේ. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්, ඉන් අනතුරුව ඉඩම් රෙජිස්ට්‍රාර්, ඊට පස්සේ සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල්, නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජෙනරාල්, අතිරේක රෙජිස්ට්‍රාර් ජෙනරාල් සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දක්වාම යන්න පුළුවන් සේවයක් තමයි මේක. ඉතින් අතීතයේදී රෙජිස්ට්‍රාර් ජෙනරාල් දක්වාම යන්න පුළුවන්කම තිබ්බත් මෑත කාලීනව නම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් තනතුර ලැබෙන්නේ SLAs, ඒ කියන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක්ට. ඉතින් ඉදිරියේදී මේක වෙනස් වෙන්නත් පුළුවන්. මොකද ඉස්සර ඉඳන්ම තිබ්බේ රෙජිස්ට්‍රාර් සේවයෙන් ඉහළට යන කෙනෙක්ට තමයි රෙජිස්ට්‍රාර් ජෙනරාල් පත්වීම ලැබෙන්නේ කියන එක. ඊළඟට අපි බලන්නේ මේ තනතුරටපත් වුණාට පස්සේ ඔයාලට කොහෙද වැඩ කරන්න වෙන්නේ කියන එක. ඉතින් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ පුරවැසියෙක්ට උපතේ සිට මරණය දක්වාම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ඊටම වැදගත් දෙපාර්තමේන්තුවක්. ඉතින් මේ දෙපාර්තමේන්තුව යටතේ තියෙනවා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල, දිස්ත්‍රික් භාර සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ, ඒ වගේම මධ්‍යම ලේඛනාගාරය වැනි ආයතන. ඊට අමතරව ප්‍රධාන කාර්යාලය. ඉතින් මේ ඕනෑම තැනකට අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරයෙකු විදියට යෑමේ හැකියාව තියෙනවා. මේ යන තැන අනුව ඕගොල්ලන්ගේ තනතුරේ නම ආකාර තුනකට වෙනස් වෙනවා. ඒ කියන්නේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කියන තනතුර කැටගරි 3කට බෙදෙනවා. පළවෙනි එක
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කියන කැටගරි එක. මේක සිවිල් ලියාපදිංචි කිරීම හා සම්බන්ධ තනතුරක්. ඒ වගේම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල ඉන්න අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් අතිරේක දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් විදියට හඳුන්වනවා. ඒ වගේම හිමිකම් සම්බන්ධ අතිරේක රෙජිස්ට්‍රාර්වරුන් අතිරේක දිස්ත්‍රික් හිමිකම් රෙජිස්ට්‍රාර්වරුන් ලෙස හඳුන්වනවා. ප්‍රධාන වශයෙන්ම ලංකාව පුරා විහිදී තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියෙන ප්‍රධානම අංගය තමයි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ. ඉතින් මේක මෙහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලා බලන්න අපිට උප්පැන්න සහතිකයක් වගේ ගන්න යන්න ඕන වුණාම අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවනේ. අන්න ඒ අංශයට තමයි දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය කියලා කියන්නේ. ඉතින් මේ කාර්යාල හරහා උපත් විවාහ මරණ සහතිකයන් සම්බන්ධයෙන් කටයුතු කරනවා. සහතික සංශෝධනය, සහතික නිකුත් කිරීම මේ ආදී උපත් මරණ විවාහ සම්බන්ධයෙන් විශාල කාර්යයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ මගින් සිද්ධ වෙනවා. ඉතින් මේ සියලු කාර්යයන්ගේ ප්‍රධානියා වෙන්නේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්. ඒ කියන්නේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයන්ගේ ප්‍රධානියා වෙන්නේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්. ඔහු අය හරහා තමයි මේ සියලුම සහතික සම්බන්ධයෙන් කටයුතු කෙරෙන්නේ. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් යටතේ තමයි සියලුම උප්පන්න මරණ විවාහ ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන් කටයුතු කරන්නේ. ඉතින් ඒ අයගේ ආසන්නම අධීක්ෂණ නිලධාරියා වෙන්නේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල මගින් සිදුවෙන ඔප්පු ලියාපදිංචිය, ඔප්පු පිටපත් නිකුත් කිරීම, පත්තිරු නිකුත් කිරීම මේ ආදී කටයුතු වලදී ඒවා බාරව කටයුතු කරන්නේත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා. ඊට අමතරව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් විශාල සේවයක් ජනතාවට සිදු කරනවා. දරු සහතික නිකුත් කිරීම, දික්කසාද සම්බන්ධව, විදේශ විවාහ සම්බන්ධව, ඇටෝනි ලබා ගැනීම පිළිබඳව, ඉඩම් පිළිබඳව අයිතිය, හිමිකම් පිළිබඳව මේ සියලු දෙයක්ම රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හරහා තමයි සිදු වෙන්නේ. ඉතින් මේ හැම දෙයකම වගකීම දරන මාණ්ඩලික නිලධාරියෙක් තමයි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කියන්නේ. රෙජිස්ට්‍රාර් සේවයේ 3 වෙනි පන්තියේ 2 වෙනි ශ්‍රේණියේ විභාගය කියලා වෙනම එකකුත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කියලා වෙනම විභාගයකුත් පැවැත්වෙන්නේ නැහැ. මේ දෙකම එකයි. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තනතුර ඊටම වැදගත් මහජන සේවයක් කරන්න පුළුවන් තනතුරක්. මේක විශේෂයෙන්ම නීතිමය පැත්තත් එක්ක යන තනතුරක්. උප්පන්න විවාහ මරණ ඒ සියලුම නීති, කන්සියුලර් පනත, දරුකමට හදා ගැනීමේ පනත මේ ආදී අනපනත් රැසක් එක්ක වැඩ කරන්න වෙන තනතුරක් තමයි මේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කියන්නේ. අනිත් තනතුරු වලට වඩා නීතිමය පැත්ත එක්ක කටයුතු කරන්න වෙනවා. ඒ වගේම මහජනතාවට උපරිම සේවාවක් කරන්න අවස්ථාව ලැබෙන ඉතාමත් වටිනා තනතුරක් තමයි මේක. ඉතින් ඒ නිසා ඔයාලට මහජන සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාවත් මේ තනතුර ඉදිරියට කරගෙන යන්න විශාල පිටුවහලක් වෙනවා. ඉතින් සමහර අය අහනවා මෙම තනතුර තියන අයට විවාහ සිදු කරන්න පුළුවන්ද කියන එක. ඒකට පිළිතුර තමයි ඔව් කියන එක. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ සියලුම උප්පන්න විවාහ මරණ ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන් ඉන්නේ මේ අතිරේක දිස්ත්‍රික්වරයාගේ අධීක්ෂණය යටතේ කියන එක. ඒ කියන්නේ උප්පන්න මරණ විවාහ රෙජිස්ට්‍රාර් කිරීමේ හැකියාව තියෙන ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ට. ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන් කියන්නේ ඒක රජයේ සේවයක් නෙවෙයි, ඒක ගරු සේවයක්. එතකොට යාට නිශ්චිත වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් දීමනා විතරයි හම්බ වෙන්නේ. නමුත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා රජයේ සේවකයෙක්. මේ තනතුරට ඉස්සෙල්ලා කිව්වා වගේ විශේෂ වරප්‍රසාදයක් විදියට විවාහ ලියාපදිංචි කිරීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා. ඒ වගේම රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තුළ කලින් කලට පැවැත්වෙනවා භාෂා පරිවර්තක විභාගය. මේ විභාගයට මුහුණ දීලා ඒ සමත් වුණොත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයෙක් විදිහට සේවය කරනවා වගේම උපන්න මරණ විවාහ ලේඛන පරිවර්තනය කිරීමේ හැකියාවත් ඔයාලට ලැබෙනවා. ඒ කියන්නේ උපන්න මරණ විවාහ සහතික පරිවර්තනය කිරීමේ හැකියාවලත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී උරුන්දු භාෂා පරිවර්තක කෙනෙක් හැටියටත් වැඩ කිරීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. ඒ වගේම තව ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේකේ පුරප්පාඩු සංඛ්‍යාව කීයද කියලා. ඉතින් ගැසට් පත්‍රයේ වගේම කොහෙවත් සඳහන් වෙලා නැහැ පුරප්පාඩු සංඛ්‍යාව කීයද කියන එක. ඉතින් ඇත්තටම මෙම කාර්යාලවල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන්ගේ හිඟයක් පවතිනවා. මොකද 2021 වර්ෂයේ පැවැත්වෙච්ච මෙම විභාගයේදී පුරප්පාඩු සංඛ්‍යාව 17ක් කියලා සඳහන් කරත් 2025 වර්ෂයේදී බඳවා ගැනීම සිද්ධ වෙනකොට ඊටාම සුළු සංඛ්‍යාවක්. ඒ කියන්නේ
ප්‍රමාණය 10කටත් අඩු සංඛ්‍යාවක් තමයි බඳවාගෙන තියෙන්නේ මෙම සේවයට. ඒ නිසා යම් සැලකිය යුතු ප්‍රමාණයක පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙන බව කියන්න පුළුවන්. සංඛ්‍යාත්මක වශයෙන් කොහොම වුණත් මේ විභාගයේ උපරිමයෙන්ම ලියුවොත් ඔයාලට මේ තනතුරට පත් වෙන්න පුළුවන්. මං හිතනවා මේ කරුණු ටික ප්‍රමාණවත් ඔයාලට මේ විභාගයට හොඳින් මුහුණ දෙන්න හොඳ මොටිවේෂන් එකක් ගන්න. ඉතින් 1864 පිහිටවලා මේ වෙනකොට වසර 161ක ඉතිහාසයක් හිමි රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සාඩම්බර හවුල්කරුවෙකු වෙන්න ඕගොල්ලන්ටත් මේ විභාගය ලියලා හැකියාව ලැබෙනවා. එහෙනම් අද ඉඳලා වැඩ පටන් ගන්න. විභාගයේ ඉහළින්ම සමත් වෙමු. විභාගයට වැදගත් තොරතුරු කරුණු කාරණා ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් එක්ක මේ SL Exam Pro